ඉතින් කොහොමද මගේ යාළුවනේ? ඔන්න අලුත් බ්ලොග් එකකින් මං ආයි ඔයාලා ගාවට ආවා. බබාලා දෙන්නත් එක්ක උදේවරුව ගත කරන හැටි තමයි ඔයාලා මේකෙන් බලන්නේ. උදේම නැගිටලා මූණ හොදලා මගේ පළවෙනි වැඩේ තමයි පුංචි පුතාට නර්සරි යවන්න එයාගේ කෑම එක හදන එක. අද මම පස්ටා හදන්න හිතුවා. ඒකත් එක්ක එයාට බිත්තරයකුත් යවනවා. මොකද එයා බිත්තර බැදලා කන්නේ බිත්තර තම්බලා විතරයි කන්නේ. මං කලින්ම පැස්ටා ටික තම්බලා තිබ්බා. පුංචි පුතාට ඉන්ටර්වල් එකට කන්න මම එයා ආස කෑමක් හදනවා. මොකද එයා උදේට කෑම කාලා යන්නේ නැහැ. ඒකින් එයාගේ දවසේ ප්‍රධාන ආහාරය වෙන්නේ මේ ඉන්ටර්වල් එකේදී කන කෑම එක තමයි. හදාගත්ත කෑම එක ලන්ච් බොක්ස් එකට දාලා පුතාවත් ලේස්ති කරගෙන මම දැන් හදන්නේ ඉක්මනින්ම පුතාව නර්සරි එකට ගිහින් දාන්න. මේ ඉන්නේ මගේ පුංචි කුමාරයා. අද පොඩ්ඩක් නිදිමතේ ඉන්නේ. කලින් දවසේ නිදා ගන්නකොට එයා පරක්කු වුණා. ගයිස් දැන් මම ගෙදර ආවේ. දුව නීති මම ඇඳුමක් මාරු කරගෙන තව ගෙදර පොඩි වැඩ වගේක් වෙනවා. ඒ ටික කරන්නයි හදන්නේ. මේ ඉන්නේ ස්ලීපින් බියුටි. උදේ 8:00 වෙද්දි තාම නිදි. මම දැන් හදන්නේ ඉක්මනටම උදේ කෑම හදන්න ගත්ත භාජන ටික හොදලා ඉවරයක් කරන්න. කුස්සියේ ඉඳුල් භාජන නැතුව ලස්සනට පිළිවෙලට පිරිසිදුවට තියෙනවට තමයි මම ගොඩක් ආස. බබාලා දෙන්නත් එක්ක ඒ විදිහටම කරන්න පොඩ්ඩක් අමාරු වුණාට මට ඉඩක් හම්බෙන හැම වෙලාවෙකම මම කුස්සියේ පිරිසිදුකම ගැන ගොඩක් හිතනවා. භාජන ටික හොදලා ඉවර වෙලා සිංක් එකත් පොඩ්ඩක් සුද්ධ කරලා දැම්මා. කුස්සිය විතරක් නෙවෙයි ගෙදර හැමතැනක්ම ලස්සනට පිළිවෙලට පිරිසිදුව තියෙනකොට හිතට හරියම නිදහස් හැඟීමක් එනවා. ඒ වුණාට චූටි බබාලත් එක්ක නම් ඒක කරන්න හරිම අමාරුයි. ඒ වුණාට ඉඩක් හම්බෙච්ච හැම වෙලාවෙකම අපිට පුළුවන් විදිහට අස් කරගන්න ඕනනේ. ඔන්න සිංක් එකත් අස් කරගෙන ඉවරයි. අද ටිකක් වැහිබර කාලගුණයක් වගේ. අපේ වටේටම කුරුල්ලොන්ගේ ලේනොන්ගේ හඬ අඩුවක් නැතිවම ඇහෙනවා. දුව තාමත් නිදි. ඉතින් මං හදන්නේ ඉක්මනටම එයාගේ පෝෂණ බත හදන්න. මුලින්ම පරිප්පුයි හාලුයි හොදලා ලිපේ තියලා ඊට පස්සේ තමයි එළවලු කපලා මම එකතු කරන්නේ. මම ගොඩක් වෙලාවට උදේටයි දවල්ටයි දෙකටම ඇති වෙන්න පෝෂණ බත හදා ගන්නවා. එතකොට මට තව වැඩක් කරන්න දවසේ කාලේ ඉතිරි වෙනවා. වැඩ ඔක්කොම ඉවරයි කුස්සියේ. දැන් වෙලාව 9:35යි. දැන් ඉතින් තියෙනවා සාලේ අස් කරන්න. සාලේ අස් කරලා චොටි බබා තාම නිදි. සාලේ අස් කරලා ආව හැරවල එයාට කන්න දෙන්න ඕනේ. නේ ඉන්නේ දෝනි. හොඳටම නිදි. ඔය තියෙන ලස්සනට අස් කරපු සාලේ අපේ පුංචි පුතාගේ වැඩ තමයි ඉතින්. ඒ ටික ඉක්මනට අස් කරලා තව වැඩ ගොඩක් මට කරන්න තියෙනවා. මේ තියෙන්නේ අතු ගාලා ඉවර වෙච්ච සාලේ. Good morning. මිනික. ඩෝනි. අපි බත් ගන්න හදන්නේ. දුවට කවලා ඉවර වෙලා ඊයේ හොදපු රෙදි ටික දැන් වනන්න හදන්නේ. රෙදි ටික වනලා ඉවරයි. දැන් තියෙන්නේ ටක් ගාලා චොටි බබාව ලේස්ති කරගෙන එයාගේ බර කිරන්න යන්න ඕනේ. ඊට පස්සේ පුතාව ගන්න යන්න තියෙනවා. අපි දෙන්න බර කිරන්න යනවා. ඔයාට හරි සතුටුයි නේද?
චොටි දවනි පුංචි වුණාට පේනවනේ මූණේ තියෙන හිනාව වාහනයක යනකොට. එයා හරිම ආසයි වාහනවල යන්න. දුවගේ බර කිරාගෙන ඇවිල්ලා එයාව ගෙදර තියලා මං ආයිමත් ගියා පුතාව එක්කන් එන්න. මේ ඉන්නේ අපේ චන්ටි පැංචා. ගෙදර ආපු ගමන්ම ඔන්න ඕක තමයි කරන්නේ. පේනවනේ ඇඟ පුරාම හලාගෙන යෝගට් කනවා. සතියේ දවසක මගේ උදේ වරුව ගෙවෙන්නේ ඔන්න ඔය විදිහට. ආයි වීඩියෝ එකකින් හම්බෙනකන් පරිස්සමින් ඉන්න. බුදු සරණයි ඔයාට.